වර්ජන සිත්, මනෝද්වාර වර්ජන සිත්, ඒක සිතක් හටගෙන මේ චිත්ත වීති දිහා බැලුවාම ඔබට මේ කාරණාව මනාව පැහැදිලි වෙනවා. භවාංග චලන, භවාංග උපච්ඡේද කියලා ඒ චිත්තක්ෂණ සෑම සිතක්ම ආරම්භ වෙන්න පෙර භවාංග සිත් උපදිනවා. සෑම චිත්තක්ෂණයක්ම සෑම සිතක්ම ద్వාර සිත් උපදින්න කලින් භවාංග සිත් ඉපද නිරුද්ධ වූ බව සඳහන් වෙනවා. ඒ නිසයි මේ කාරණාව ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. මේ භවාංග සිත්මයි ඇත්තටම ක්‍රියාසිත විදිහට අපි මෙතනදී මේ නාමයේ රූපේ එකතු නොවන තැන ඒ ద్వාර සිතක්නේ තියෙන්නේ. එක්ක මනෝද්වාර සිතක්, එක්ක පංචද්වාර සිතක්. එතකොට මේ ద్వාර සිතක් නැතිනම් තියෙන්නේ භවංග.